Hi guys, welcome back to my YouTube channel. ඉතින් මේ හරියටම අලුත් අවුරුද්දට දවසකට කලින් ඒ කියන්නේ 13 වෙනිදා මට අපිට අවුරුදු ලොකුවට මෙහෙ නැහැ. ඉතින් මේ පාර අවුරුද්ද මට ගොඩක් විශේෂයි. මොකද මම හැම පාරකම වගේ නෙමෙයි හැම පාරකම මම හිටියේ ආච්චි සීයා ගෙදර ඇත් එක්ක ලංකාවේ තමයි අවුරුදු සැමරු. ඉතින් මේ පාර අවුරුද්දට මම ගෙදර නැහැ. පිටරටක මගේ අම්මත් එක්ක විතරයි මේ පාර අවුරුදු. ඒක හරි අමුතු අත්දැකීමක්. මොකද හැමෝමත් එක්ක ඉඳලා එකපාරටම තනි වෙලා කියලා දැනෙනකොට හරි අමුතුයි. මොකද එහෙ ලස්සනට අවුරුදු සැමරුව අපේ අවුරුදු උත්සවය ඒ වගේ දේවල් අවුරුද්දට රෙදි ගන්න යනවා. ඒක හරිම අමුතු ලස්සන හැඟීමක්. ඉතින් මට මෙදා පාරේ වගේ දේවල් නැහැ. ඒත් අපිට පුළුවන් විදිහට අපි පොඩිවට අවුරුදු සැමරුවා කෑම ටිකක් හදලා ලස්සන කෑම මේසේ හදලා ලංකාවේ වෙලාවට මෙහෙදී ඒ චාරිත්‍ර ටික කරා. මොකද ලොකුවට අවුරුදු සමරන්න බෑ. අපි පහෝදා උදේට ආයෙම වැඩ නිසා. ඒ වගේම රෙදිත් ගත්තා. ඉතින් ඒ වුණාට එහෙම ලොකුවට විශේෂයෙන් අවුරුදු වලට කියලාම ගත්තේ නැහැ. ඉතින් ඒ දේවල් නම් මම වීඩියෝ කරෙත් නැහැ. මොකද ඇඳුම් ගන්න ගියාම මම කරන්න අකමැතිම දේ තමයි වීඩියෝ කරන එක. වීඩියෝ කරන්න ඇඳුම් ගන්න මට දෙකම බැලන්ස් කරන්න බෑ. මට ඇඳුම් ගන්න ගියාම වීඩියෝ කරන එක ඇත්තටම අමතක වෙනවා. කොහොම හරි මං මෙදා පාර අවුරුද්ද මට ගොඩක් විශේෂ වෙන්නේ. මම රස කැවිලි හදලා නැහැ කවදාවත්. ආච්චිලාට උදව් කරලා විතරයි තියෙන්නේ. මෙදා පාරට මට හිතුණා දොඩොල් හදන්න ඕනි කියලා. මෙන්න මේ විදිහට තමයි මම දොඩොල් හදන්න ගත්තේ. මමමයි හැදුවේ. වීඩියෝ එකක් බලාගෙන වීඩියෝ එකේ විදිහට අවශ්‍ය දේවල් දාලා ඉතින් තනියම මම කොහොම හරි හැදුවා. මම හිතුවේ නෑ මට එච්චර සාර්ථක විදිහට ඒක ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා. ඒත් හිතුවට වඩා සාර්ථක වුණා කිව්වොත් හරියටම හරි. කිසිම අඩුපාඩුවක් තිබ්බේ නැහැ. ඉතින් ටික වෙලාවක් ගියා. වෙලාව ටිකක් සෑහෙන්න ගියා. ඒත් මම වැඩේ හරියට කරා කියලා මට ෆයිනල් ලුක් එක දැක්කම දැනුණා. රසත් කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. සාමාන්‍යයෙන් මම ආච්චිලා හදද්දි කාලා තියෙන දොඩොල් වල රසම මට මං හදපු දොඩොල් එකෙත් දැනුණා. කොහොම හරි ඉතින් මේ විදිහට තමයි අපේ අවුරුදු දවස් ටික ගෙවිලා ගියේ. මොකද එහෙම ලොකුවට විශේෂයෙන් අවුරුදු කියලා නිමාඩු එහෙම තිබ්බේ නැති නිසා ඉතින් අපි සාමාන්‍ය විදිහට ලංකාවේ චාරිත්‍ර ටික මෙහෙදි කරලා අවුරුදු කියන දේ ඉතින් මාරම නෝමල් විදිහට තමයි ඒ දවසේ ගෙවුනේ. ඉතින් ලොකු ඒක ඇඟට හිතට දැනෙන්නේ නැහැ කියලා හිතෙනවා මට වෙලාවකට. මොකද ලංකාවේදී ඉතින් එහෙම නැහැ. අවුරුදු කිව්වම දවස් ගානකට කලින් මාසෙක ඉඳලා වගේ ලෑස්ති වෙනවා, ඇඳුම් ගන්නවා, නෑදෑයෝ එනවා. හරි අමුතුම අත්දැකීමක්. නැහැ ඉතින් එහෙම කිසිම එහෙම දැනෙන්නේ නැහැ. කොහොම හරි ඉතින් මේ විදිහට තමයි මම අන්තිමට මගේ කෑම මේසේ හදාගත්තේ. ඒකල්ලා පැඩිට ගියා. ඇවිල්ලා තමයි මම හදාගත්ත කෑම වල හරි රස බැලුවේ. මේ තමයි එදා දවස මාර ලස්සන විදිහට තමයි මේ view එකත් මම දැක්කේ.